එකමත් එක කාලෙක මීයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් හිටියේ ගමේ. අනිත් මීයා ජීවත් වුණේ නගරේ. මේ දෙන්නම තැන් දෙකක හිටියට නෑදෑයෝ. ඔන්න ඉතින් එක දවසක් නගරයේ මීයා ගමේ ඉන්න මීයාව බලන්න ගමට ගියා. ගමේ මීයා නගරේ මීයව දැකලා ගොඩාක් සන්තෝෂ වුණා. නගරේ මීයා. ඉතින් ඔන්න මේ ගමේ මීයා එයාගේ ඥාති සොයුරාට මල් පිරිච්ච පඳුරක් යට තිබ්බ එයාගේ ගෙදර තව කාමරයක් හදලා දුන්නා. එහි පොළව ඔහු මෘදුම මෘදු තනකොළ වලින් පුරවලා ඔවුන් දෙන්නට ඉතා සුව පහසුවට පැය ගාණක් නිදා ගන්න පුළුවන් විදියට හැදුවා. උදේම නැගිටපු මේ මීයෝ දෙන්නා ළඟම තිබුණ ගඟට ගිහිල්ලා වතුර පිව්වා. ඉතින් ඔන්න මේ මීයෝ දෙන්නා එයාලගේ රාත්‍රී ආහාරය ගත්තේ ඉදුණු වට්ටක්ක සහ තිරිඟු පැල කරලා තිබුණු වත්තකින්. මේ බලන්න මෙතනක් තියෙනවා. ඕ මෙතනක් තියෙනවා මේ බලන්න. ටික දවසකට පස්සේ නගර මියා කිව්වා ඔහු ආපසු යන බව. තව ටික දවසක් ඉන්න. ගමේ මියා කිව්වා. ස්තුතියි. නගර මියා කිව්වා. හැබැයි මට ගෙදර යන්න ඕනේ. ඔයාගේ ගමේ ජීවන රටාව ගොඩක් හොඳයි. හැබැයි මට නගරයේ කෑමවල අඩුවක් දැනෙනවා. මට චීස්, බිස්කට්, කේක් නැති අඩුව දැනෙනවා. ඔයත් දෙන්න මාත් එක්ක නගරට යන්න. ඔයාට තේරේ මම මේ කියන්නේ මොකක්ද කියලා. හොඳ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා මට ඔයාට පෙන්වන්න පුළුවන්. ඉතින් ඔන්න නගරේ ඉන්න මීයා කියපු දේවල් අහලා ගමේ ඉන්න මීයාත් ලෑස්ති වුණා නගරයට යන්න. විශාල නගරය දැක්ක මේ ගමේ මීයා පුදුමයටපත් වුණා. දිලිසෙන ගොඩනැගිලි, ආලෝකයන් හැම දේම අලුත්. නගර මීයා ගමේ මීයාව විශාල මන්දිරයකට රැගෙන ගියා. ඒක දැකපු ගමේ මීයා ගොඩාක් පුදුම වුණා. හරි පුදුමයි. මෙච්චර ලොකු මන්දිරයක්. චීස්, කේක්, තවත් රසවත් කෑම ගොඩාක් පෙරලා තිබ්බ විශාල කෑම මේසයක් තිබ්බා. ඔන්න ඉතින් මේ මීයෝ දෙන්න කෑම මේසෙ පුරාම දුවදුව මේ කෑම රස වින්දා. ඔයාගේ ගමේ තියෙන කෑම කුඩු වලට වැඩිය මේව හොඳ නැද්ද? නගර මීයා ආඩම්බරෙන් ඇහුවා. "ඔව් ඇත්තෙන්ම මෙච්චර රස කෑම මම ඊට කලින් කවදාවත් කාලා තිබුණේ නෑ." ඔන්න දුවන්න. එකපාරටම පූසෙක් මේ දෙන්නක ඇඟට කඩාගෙන පැන්නා. ඔවුන් මීගොල් තොලට ඉක්මනින් දුවගෙන යනකොට එකපාරටම පොල්ලක් අතේ තියාගෙන හිටපු කාන්තාවක් ඔවුන්ට හොඳටම ගහන්න පටන් ගත්තා. ඉතින් ගමේ මීයා මුළු රෑම ඔහුගේ සින්දු මෙට්ටුවට වෙවුල කත කළේ එළියේ කෑගසන බලලට සවන් දෙමින්. මොහොතක්වත් ඇස් පියාගන්නේ නැහැ. පහවදා උදෑසනම ගමේ මීයා එයාගේ බෑග් එක අහුරගත්තා. ඔයා දැම්මම යනවද? නගර මීයා ඇහුවා. ඔයාට නගරේ තව කරන්න පුළුවන් දේවල්, පෙන්වන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. බොහොම ස්තුතියි. ගමේ මීයා කිව්වා. මම ඔයාගේ හොඳ ජීවිතය ගැන දැනගත්ත හොඳටම ඇති. බොහොම ස්තුතියි අපගේ සංග්‍රහවලට. එහෙමගේ ගමේ මීයා තමන්ගේ මල්ලත් අරගෙන නැවත තමන්ගේ ගමට යන්න ගියා. තමන්ගේ කුඩා සරල ගෙදරට පැමිණි ගමේ මීයා නිදහසේ හුස්ම හැලුවා. භේදයෙන් පෙර සුඛෝපභෝගී ජීවිතයකට වඩා සාමයෙන් පිරි සරල ජීවිතය තමයි සැබෑ සතුට දෙන්න කියලා ගමේ මීයාට තේරුණා. Inspire Kids.